asymmetrical face එකකට හරියන විදිහේ exercises ටිකක් අද අපි කරමු. මේ විදිහට ඇඟිලි දෙක අරගෙන ඔයගොල්ලන්ගේ කන ගාවින් මෙන්න මෙතනට සාමාන්‍ය ගානට තද කරගන්න, ගොඩාක් තද කරගන්න යන්න එපා. මෙන්න මේ exercise එක තප්පර 30ක් විතර කරන්න. ඒ එක්සයිස් එකත් කරන්න. එතනදී මේ කනට මේ අත තද කරගන්නකොට ගොඩාක් තද කරගන්නත් එපා, ලාවට මෙහෙම තියාගෙන ඉන්නත් එපා. සාමාන්‍ය ගානට අපේ මසල් එක චූට්ටක් මෙහෙම ටයිට් වෙන විදිහට තද කරගන්න. ඊට පස්සේ ඇඟිලි දෙක මෙන්න මේ විදිහට අරගන්න. අරගෙන අර විදිහටම තියාගෙන මහපට ඇඟිල්ල මෙන්න මෙහෙම තියාගන්න. ඒ එක්සයිස් එක ඒ විදිහට කරා. ඊළඟ එක්සර්සයිස් එක ඒ විදිහට කරන්න. මං කලින් කිව්වා වගේම asymmetrical face එක ලක්ෂණ හැම මිනිස්සෙකුටම තියෙනවා. ඉතින් ඒක ඔයාට මට අපි හැමෝටම පොදු දෙයක්. අපි හැමෝගෙම මූණේ යම් කිසි විදිහක අසමමිතික භාවයක් තියෙනවා. මගේ මූණෙත් එහෙමයි, ඔයාගේ මූණෙත් එහෙමයි. නමුත් මේක ගොඩක් highlight වෙලා පේන මූණවල් තියෙනවා සමහර අයගේ. ඉතින් ඒ වගේ අයට මේ වගේ exercises හරහත් ඔයගලන්ට පුළුවන් daily මේවා කරලා ඒ తত্ত্বය යම් තාක් දුරකට මගහරවා ගන්න. ඒ වගේම එහෙම මගහරවා ගන්න බැරි අයට සර්ජරිස් තියෙනවා. ඒ සර්ජරිස් කරන්න ඕනි. එහෙම නැත්නම් සමහර අයගේ බෑ. කියන්නේ ගොඩාක් කට ඇද වෙලා මූණ ඇද වෙලා තියෙන අයගේ අමාරුයි හදන්න. අනිත් දේ තමයි ගොඩක් ඔයගොල්ලන් ආගම දහමට ඔයගොල්ලන්ගේ ආගම මොකක් වුණත් ඒ ආගම දහමට ලැබි වෙලා හොඳ දේවල් කරන්න. දැන් මම බෞද්ධ ආගමිකයෙක්. ඉතින් මම හැමදාම කියනවා හැම වෙලේම අපේ හැමේ ප්‍රශ්න වලට වගේම අපේ රූපේ තියෙන යම් කිසි සුන්දරත්වයන් වලට අපි කරන හොඳ නරක හැමදේම බලපානවා. ඒක යම් කිසි විදියකින් ගිය ආත්මේ දෙයක් වෙන්න පුළුවන්, මේ ආත්මේ දෙයක් වෙන්න පුළුවන්. අපිට ඒක බලපාන්න පුළුවන්. මේ ආත්මේ අපි කරන කුසල් වලින් සමහරක් විට අපි ඒ කරපු දේවල් යම් කිසි විදිහකින් චුට්ට නැති වෙලා ගිහිල්ලා පින් එක්ක රස වෙනකොට ඒ දේවල් අපෙන් පොඩ ඈත් වෙන්න මම කරපු දේවල් නිසා තමයි මම කියන්නේ. ඉතින් මට අත්දැකීමක් තියෙනවා. ඒ හින්දා ඔයගලන්ගේ රූපේ මොනවාම හරි විදිහකින් ඔයගලන්ට අඩුපාඩුවක් තියෙනවා නම් එතනදී ඔයගලන්ගේ ආගම දහමට ලැබි වෙලා ඒ විදිහට පිනට දහමටත් යොමු වෙන්න පුරුදු වෙන්න කියලා මම ඔයගලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉස්සරහටත් මගේ වීඩියෝස් බලන්න කැමතිව මාව ෆලෝ කරන්න. Thank you so much. ගිහින් එනවා. Bye.